සුදසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්න යන්නේ grade 9 science යටතේ 6 වෙනි පාඩම වෙන මානව රුධිර සංසරණ පද්ධතිය කියන පාඩම. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් අපිට මේ පාඩම යටතේ මුලින්ම කතා කරන්න තියෙන්නේ මිනිස් හෘදයේ ව්‍යුහයා ක්‍රියාකාරීත්වය. ඉතින් මේ මිනිස් හෘදයේ ව්‍යුහයා ක්‍රියාකාරීත්වය පිළිබඳ මම ඔයගොල්ලන්ට රූප සටහනකින් පැහැදිලි කරන්නම්. ඕගොල්ලන්ට මේ රූපේ පේන්නේ මිනිස් හෘදයේ සිරස් කඩක්. ඕගොල්ලන්ට දැන් මේ පේනවනේ මේ මිනිස් හෘදයේ කුටීර හතරක් තියෙනවා. ඕගොල්ලන්ට මේ රූපේ පේනවා මිනිස් හෘදයේ කුටීර හතරක් තියෙනවා කියලා. ඒ කුටීර හතර ඉහලින් පිහිටලා තියෙන මේ කුටීර කර්ණිකා කියලා තමයි අපි හඳුන්වන්නේ. ඔයගොල්ලන්ට පේනවා කුටීර හතරක් තියෙනවා. ඒ කුටීර හතරෙන් ඉහලින් අර රවුම්ව පිහිටලා තියෙන කුටීර දෙක හඳුන්වන්නේ කර්ණිකා කියලා. පහලින් තියෙන අර හැඩයක් මේ රවුම් හැඩයක් නෙමෙයි තියෙන්නේ පහලින් තියෙන කුටීර අපි හඳුන්වන්නේ කෝෂිකා කියලා. ඉතින් උඩ තියෙන්නේ කර්ණිකා යට තියෙන්නේ කෝෂිකා. ඒ විදිහට මිනිස් හෘදයේ කුටීර හතරක් අපිට පේනවා. කුටීර හතරක් මිනිස් හෘදයේ තියෙනවා. ඉතින් ඒ කුටීර දැන් උඩ තියෙනවා කිව්වේ මං කර්ණිකා යට තියෙනවා කිව්වේ කෝෂිකානේ. උඩ තියෙන කර්ණිකා දෙක දකුණු කර්ණිකාව සහ වම් කර්ණිකාව කියලා. යට තියෙන කෝෂිකා දෙක වම් කෝෂිකාව දකුණු කෝෂිකාව කියලා අපි නම් කරනවා. දැන් ඕගොල්ලන්ට මේ රූපේ දකුණු කර්ණිකාව වම් කර්ණිකාව ඕගොල්ලෝ දැන් රූපේ දිහා බලද්දී මාරු වෙලා පේන්නේ දකුණු පැත්ත වම් පැත්ත දකුණු පැත්තට. ඒ ඕගොල්ලෝ මුහුණට මුහුණ මේ හෘදයේ දෙස බලා සිටින නිසා. ඉතින් මේ හෘදය අපේ ඇඟේ තියෙන්නේ මේ විදියට දකුණු පැත්තේ තියෙන්නේ දකුණු කර්ණිකාව වම් පැත්තේ තියෙන්නේ වම් කර්ණිකාව. ඕගොල්ලන්ට මේ දකුණ වම මාරු වෙලා පේන්නේ ඕගොල්ලෝ මුහුණට මුහුණ මේ රූපේ දිහා බලන් ඉන්න හින්දා. ඉතින් උඩින් තියෙන කර්ණිකා දෙක වම් කර්ණිකාවයි දකුණු කර්ණිකාවයි යටින් තියෙන කෝෂිකා දෙක වම් කෝෂිකාවයි දකුණු කෝෂිකාවයි. ඉතින් ඕගොල්ලන්ට මේ කර්ණිකයි කෝෂිකයි අතර කපාට දෙකක් පේනවාද? මේ කර්ණිකා සහ කෝෂිකා අතර කපාට දෙකක් තියෙනවා. ඒ වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර මේ සුදු පැහැයෙන් තියෙන කපාටය ද්විතුණ්ඩ කපාටය කියලා තමයි අපි හඳුන්වන්නේ. වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි අතර තියෙන කපාටය අපි හඳුන්වන්නේ ද්විතුණ්ඩ කපාටය කියලා. ඒ වගේම තමයි දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතර පිහිටලා තියෙන කපාටය අපි හඳුන්වන්නේ ත්‍රිතුණ්ඩ කපාටය කියලා. මේ දෙක පටල ගන්න බෑ. කර්ණිකා හා කෝෂිකා අතර කපාට දෙකක් තියෙන ඕගොල්ලන්ට පේනවා සුදු පැහැයෙන්. වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර තියෙන ද්විතුණ්ඩ කපාටය දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව අතර තියෙන්නේ ත්‍රිතුණ්ඩ කපාටය. ඉතින් මේ හෘදයෙන් සිද්ධ කරන්නේ රුධිරය අනෙක් අවයවවලට පොම්ප කිරීම සහ ඒ අවයවවලදී ඒ රුධිරය අපවිත්‍ර වුණාම ඒ රුධිරය නැවතත් හෘදය වෙතට ගෙනල්ලා පිරිසිදු කරලා නැවතත් අනිත් අවයවවලට යෑම. ඉතින් දැන් ඕගොල්ලන්ට පේනවාද මේ කෝෂිකා දෙක තියෙන තැන දකුණු කෝෂිකාව සහ වම් කෝෂිකාව තියෙන තැන ධමනි කියලා හඳුන්වන දෙකක් තියෙනවා. ඒ ධමනි දෙක මේ වම් කෝෂිකාවෙන් ආරම්භ වෙන ධමනිය අපි සංස්ථානික මහා ධමනිය කියලා තමයි හඳුන්වන්නේ. දකුණු කෝෂිකාවෙන් ආරම්භ වන ධමනිය පුපුෂීය මහා ධමනිය කියලා තමයි අපි හඳුන්වන්නේ. ඉතින් ඒ වම් කෝෂිකාවෙන් ආරම්භ වන සංස්ථානික මහා ධමනියනොත් දකුණු කෝෂිකාවෙන් ආරම්භ වන පුපුෂීය මහා ධමනියනොත් සිද්ධ වෙන්නේ මේ හෘදය තුල පිරිසුදු වෙලා තියෙන රුධිරය අනෙක් අවයව වෙතට රැගෙන යාම. ඉතින් මේ සංස්ථානික මහා ධමනියෙන් තමා අනෙකුත් ඉන්ද්‍රිය වෙතට රුධිරය පොම්ප කරන්නේ. පුප්පුෂීය මහා ධමනිය මගින් එක් විශේෂ ස්ථානයකට තමා රුධිරය පොම්ප කරන්නේ. පුප්පුෂීය මහා ධමනිය මගින් පෙනහැලි වලට තමා රුධිරය සපයන්නේ. පෙනහැලි වලට වෙනම සපයන්න ධමනියක් තියෙනවා. ඒක තමයි මේ පුප්පුෂීය මහා ධමනිය. ඉතින් අනෙකුත් ඉන්ද්‍රිය වෙතට රුධිරය පොම්ප කරන්නේ සංස්ථානික මහා ධමනියෙන්. දැන් ඔයගොල්ලෝ දන්නවා පුප්පුෂීය මහා ධමනිය ආරම්භ වෙන්නේ දකුණු කෝෂිකාවෙන්. සංස්ථානික මහා ධමනිය ආරම්භ වෙන්නේ වම් කෝෂිකාවෙන් සහ ඒ සංස්ථානික මහා ධමනියෙන් සිද්ධ වෙන්නේ අනෙකුත් ඉන්ද්‍රිය වෙතට රුධිරය පොම්ප කිරීම පුපුෂීය මහා ධමනිය මගින් සිද්ධ වෙන්නේ
පෙනහැලි වලට රුධිරය පොම්ප කිරීම. ඉතින් ඕගොල්ලන්ට දැන් මේ පේනවද මහා ධමනී ආරම්භයේ අඩසඳ කපාට පිහිටලා තියෙනවා. මේ මහා ධමනි දෙක ආරම්භයේ අඩසඳ කපාට පිහිටලා තියෙනවා. මේ වම් කෝශිකාවෙන් සංස්ථානික මහා ධමනී ආරම්භ වෙන ස්ථානයේත් ඒ වගේම තමයි දකුණු කෝශිකාවෙන් පුප්පුෂීය මහා ධමනී ආරම්භ වෙන ස්ථානයේත් තමයි මේ අඩසඳ කපාට පිහිටන්නේ. ඉතින් දැන් මේ රුධිරය එළියට යන්නේ ධමනි මගින්. එතකොට නැවතත් මේ අවයව තුලදී අපිරිසුදු වෙච්ච රුධිරය නැවතත් හෘදය වෙතට අපි පොම්ප කරලා ඒක පිරිසුදු කරලා යවන්න එපා. නැවතත් අනෙකුත් ඉන්ද්‍රියන් වෙතින් රුධිරය හෘදය වෙතට ගෙනීමට ශිරා කියලා දෙකක් තියෙනවා. ඉතින් මේ උත්තර මහා ශිරාව සහ අධර මහා ශිරාව තමා තියෙන්නේ වෙනත් අවයව වලින් රුධිරය හෘදය වෙතට ගෙනීම. ඒ උත්තර මහා ශිරාව සහ අධර මහා ශිරාව කියන දෙකම ශිරා දෙකම දකුණු කර්ණිකාවට තමයි විවෘත වෙන්නේ. උත්තර මහා ශිරාව සහ අධර මහා ශිරාව කියන ශිරා දෙකම දකුණු කර්ණිකාවට විවෘත වෙනවා. ඒ වගේම තමයි වම් හා දකුණු පුප්පුෂීය ශිරා වම් කර්ණිකාවට විවෘත වෙනවා. ඉතින් මේ හෘදයට ඉහළින් තියෙන ඉන්ද්‍රිය වලින් ආරම්භ වන ශිරා උත්තර මහා ශිරාවටත් හෘදයට පහළින් තියෙන ඉන්ද්‍රිය වලින් රුධිරය ගෙනෙන්න ශිරා අධර මහා ශිරාවටත් තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ උත්තර මහා ශිරාවත් අධර මහා ශිරාවත් දකුණු කර්ණිකාවට විවෘත වෙනවා කියලා මම ඕගොල්ලන්ට කිව්වා. ඉතින් දැන් ඕගොල්ලන්ට මේ මිනිස් හෘදයේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිලි වෙන්නේ නැති මම ආයිසරයක් ඕගොල්ලන්ට කෙටියෙන් එක පැහැදිලි කරන්නම්. ඕගොල්ලන්ට මම කිව්වා මිනිස් හෘදයේ කුටීර 4ක් තියෙනවා. වම් කර්ණිකාව, වම් කෝශිකාව, දකුණු කර්ණිකාව සහ දකුණු කෝශිකාව. මේ කර්ණිකා හා කෝශිකා අතර කපාට දෙකක් තියෙනවා. ඒ සුදු පැහැයෙන් ඕගොල්ලන්ට පේනවා වම් කර්ණිකාව හා වම් කෝශිකාව අතර පිහිටන කපාටේ ද්විතුණ්ඩ කපාටය, දකුණු කර්ණිකාව හා දකුණු කෝශිකාව අතර පිහිටන කපාටේ ත්‍රිතුණ්ඩ කපාටය. ඉතින් මේ කෝශිකා වලට සම්බන්ධ මහා ධමනි දෙකක් තියෙනවා. ධමනි වලින් සිද්ධ කරන්නේ හෘදයේදී පිරිසුදු වෙච්ච රුධිරය වෙනත් මේ අවයව වලට පොම්ප කිරීම. ඉතින් මේ වම් කෝශිකාවෙන් සංස්ථානික මහා ධමනිය ආරම්භ වෙනවා. දකුණු කෝශිකාවෙන් පුප්පුෂීය මහා ධමනිය ආරම්භ වෙනවා. පුප්පුෂීය මහා ධමනියෙන් පෙනහැලි වලට තමයි රුධිරය සැපීම සිද්ධ කරන්නේ. සංස්ථානික මහා ධමනියෙන් තමයි අනිකුත් ඉන්ද්‍රිය වෙතට රුධිරය පොම්ප කිරීම සිද්ධ කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ මහා ධමනිය ආරම්භයේ අඩසඳ කපාට තියෙනවා. ඕගොල්ලන්ට මේ අඩසඳ කපාට බලා ගන්න පුළුවන්. වම් කෝශිකාවෙන් සංස්ථානික මහා ධමනිය ආරම්භ වන ස්ථානයේ වගේම දකුණු කෝශිකාවෙන් පුප්පුෂීය මහා ධමනිය ආරම්භ වන ස්ථානයේ ඒ ස්ථාන දෙකේම අඩසඳ කපාට පිහිටලා තියෙනවා. ඉතින් ඒ වගේම දැන් මේ හෘදය වෙතට රුධිරය මේ හෘදයෙන් රුධිරය ගෙන යන්න ධමනි තියෙනවා වගේම නැවතත් අවයවවලදී අපිරිසුදු වෙච්ච රුධිරය පිරිසුදු කරන්න නැවතත් රුධිරය හෘදය වෙතට ගෙන එන්න එපා. ඒකට ශිරා කියලා જાතියක් තියෙනවා. ශිරා දෙකක් තියෙනවා අපේ හෘදයේ උත්තර මහා ශිරාව සහ අධර මහා ශිරාව කියලා. ඒ උත්තර මහා ශිරාව සහ අධර මහා ශිරාව කියන ශිරා දෙකම දකුණු කර්ණිකාවට තමයි විවෘත වෙන්නේ. ඒ වගේම වම් හා දකුණු පුප්පුෂීය ශිරා කියලා තවත් ශිරා જાතියක් තියෙනවා. ඒ ශිරා જાතියත් වම් කර්ණිකාවට විවෘත වෙන්නේ. දැන් ඕගොල්ලන්ගෙන් උත්තර මහා ශිරාව හා අධර මහා ශිරාව විවෘත වෙන්නේ කොහෙටද ඇහුවොත් දකුණු කර්ණිකාව කියලා ලියන්න ඕනේ. වම් හා දකුණු පුප්පුෂීය ශිරා වම් කර්ණිකාවට විවෘත වෙනවා කියලා ලියන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට දැන් මේ මිනිස් හෘදයේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ හොඳටම පැහැදිලි වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඕගොල්ලන්ට මේ රූප සරණෙන් මම පැහැදිලි කරපු විදිහට හෘදයේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය ඕගොල්ලන්ට පැහැදිලි වුණා. ඉතින් මේ පාඩම යටතේ අපිට ඊළඟට කතා කරන්න තියෙන කොටස තමයි ධමනි ශිරා සහ කේශනාලිකා. මේ ධමනි ශිරා කේශනාලිකා ගැන දැන් මම ඕගොල්ලන්ට පැහැදිලි කරන්න. ඕගොල්ලන්ගේ පොතේ තියෙනවා මේ ධමනි ශිරාය නිර්වචනය කරලා. හෘදයෙන් ඉවතට අපේ හදවත තියෙනවානේ. හෘදයෙන් ඉවතට රුධිරය කියන්නේ හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන නාල හඳුන්වන්නේ ධමනි කියලා. හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන නාල. එතකොට හෘදය තුලට රුධිරය ගෙන යන නාල ශිරා කියලා තමයි හඳුන්වන්නේ. හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන නාල ධමනි ලෙසත් හෘදය දෙසට රුධිරය ගෙන යන නාල ශිරා ලෙසත් හඳුන්වනවා. ඉතින් මේ හෘදයෙන් ආරම්භ වෙන මහා ධමනි තියෙනවානේ. මේ හෘදයෙන් ආරම්භ වෙන මහා ධමනි ඒ ධමනි ශිරා වලට බෙදෙනවා.
දැන් මම ඔයගොල්ලන්ට රූප සටහනක් දාලා තියෙනවා. මේ බෙදෙන ආකාරය, මේ රුධිරයේ සංසරණය වෙන ආකාරය ඔයගොල්ලන්ට ඒකෙන් පැහැදිලි වෙනවා මේ මහා ධමනි ශාඛාවලට බෙදෙනවා කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේ හෘදයේ ව්‍යුහය පැහැදිලි කරද්දී මම කියවනේ හෘදයෙන් ආරම්භ වෙනවා මේ පුප්පුෂීය මහා ධමනිය. ඒ පුප්පුෂීය මහා ධමනියෙන් තමයි මේ හෘදයෙන් පෙනහැලි වලට රුධිරය සැපීම සිදු කරන්නේ. මොකෙන්ද? ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන් පුප්පුෂීය මහා ධමනියෙන්. ධමනියක් කියලා කියන්නේ හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන නාල. ඉතින් මේ ධමනි දෙකක් තියෙනවා ප්‍රධාන හෘදයේ. පුප්පුෂීය මහා ධමනිය. පුප්පුෂීය මහා ධමනියෙන් තමයි හෘදයෙන් පෙනහැලි වලට රුධිරය සැපීම සිදු කරන්නේ. එතකොට තව ධමනියක් තියෙනවා. ඒක තමයි සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනියෙන් තමයි හෘදයෙන් අනෙක් ඉන්ද්‍රියන් වලට රුධිරය සැපීම සිද්ධ කරන්නේ. හෘදයෙන් ඉවතට රුධිරය සැපයන්නේ ධමනි වලින් කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. පෙනහැලි වලට රුධිරය ගෙන යන්නේ හෘදයෙන් පුප්පුෂීය මහා ධමනියෙන්. එතකොට අනෙක් ඉන්ද්‍රියන් වල රුධිරය සැපීම සිදු කරන්නේ සංස්ථානික මහා ධමනියෙන්. ඉතින් මේ ධමනියක් ඉන්ද්‍රියක් තුලට මේ රුධිරය ගෙනිච්චට පස්සේ ඉන්ද්‍රිය තුලදී මේ පිළිවෙලින් ධමනිකා කේශනාලිකා සාධන. ඒ කියන්නේ ඒ නාලේ කොටස් වලට බෙදිලා සෑදෙනවා නාල. ඒවා ධමනිකයි කේශනාලිකයි කියලා තමයි හඳුන්වන්නේ. ඔයගලන්ට මේ රූප සටහනින් මේක පැහැදිලි වෙනවා. ඉතින් මේ කේශනාලිකා තියෙනවානේ. ධමනිකයි කේශනාලිකයි ඔයගොල්ලෝ පුතේ රූප සටහනක් තියෙනවා 74 වෙනි පිටුවේ ධමනිකයි කේශනාලිකයි. ඒ ධමනිකානේ මේ කේශනාලිකා එකතු වෙලා අනුශිරා සාදනවා. කේශනාලිකා එකතු වෙලා ඔයගොල්ලන්ට රූප සටහනේ පේනවා අනුශිරා සාදනවා කියලා. ඒ අනුශිරා එකතු වීමෙන් ශිරා සෑදෙනවා. දැන් ඔයගොල්ලන්ට කිව්වනේ මං ධමනි දෙකක් තියෙනවා හෘදයේ. පුප්පුෂීය මහා ධමනිය. හෘදයෙන් පෙනහැලි වලට රුධිරය සැපීම සිදු කරන්නේ පුප්පුෂීය මහා ධමනියෙන්. එතකොට හෘදයෙන් අනෙක් ඉන්ද්‍රියන්ට රුධිරය සැපීම සිදු කරන්නේ සංස්ථානික මහා ධමනියෙන්. එතකොට මේ ධමනි ඉන්ද්‍රියක් තුලට ගියාම ඒ ඉන්ද්‍රියක් තුලදී තවත් කොටස් වලට ඒ නාල බෙදෙනවා. ඒ බෙදෙන නාල අපි හඳුන්වනවා ධමනිකා කියලයි කේශනාලිකා කියලයි. ඉතින් මේ කේශනාලිකා තියෙනවානේ. ඒ ඉන්ද්‍රිය ඇතුළේ කේශනාලිකා දැන් පෙනහැලි ගත්තාම පෙනහැල්ල ඇතුළට මහා ධමනි පුප්පුෂීය මහා ධමනියෙන් රුධිරය ගෙන යන නාල තියෙනවානේ. ඒ නාල පෙනහැලි ඇතුළේදී තවදුරටත් බෙදීම සිද්ධ වෙනවා ධමනිකා කියලයි කේශනාලිකා කියලයි. ඉතින් ධමනි කියලා කියන්නේ රුධිරයෙන් ඉවතට රුධිරය හෘදයෙන් ඉවතට ගෙන යන නාල ධමනි කියලා කියන්නේ. එතකොට ශිරා කියලා කියන්නේ හෘදයේ වෙතට රුධිරය ගෙනීම. මේක ජාලයක් නෙමේ. රුධිරයේ මේ සංසරණය වෙන සිද්ධාන්තය ඔයගලන්ට තේරෙනවනේ. මේ ධමනි වලින් රුධිරය එළියට එනවා වගේම ඒ ධමනි බෙදිලා ධමනිකා සෑදිලා කේශනාලිකා සෑදිලා ඒ කේශනාලිකා වලින් අනුශිරා සෑදිලා ඒ වලින් ශිරා නිර්මාණය වෙලා ආයෙත් රුධිරය හෘදය වෙතට ගෙනීම සිදු කරනවා. ඔයගලයන් පොතේ එක පැහැදිලි කරලා තියෙනවා මේ විදිහට කරුණු හතරකින්. හෘදයෙන් ආරම්භ වෙන පුප්පුෂීය මහා ධමනිය පෙනහැලි වලට රුධිරය සපයනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා. සංස්ථානික මහා ධමනිය අනිකුත් ඉන්ද්‍රිය වෙතට රුධිරය පොම්ප කිරීම සිදු කරනවා. මම කිව්වා ධමනියක් ඉන්ද්‍රිය තුළදී තවදුරටත් බෙදෙනවා පිළිවෙලින් ධමනිකා කියලයි කේශනාලිකා කියලයි. ඒ කේශනාලිකා එකතු වෙලා තමයි ආයත හෘදයට රුධිරය ගෙන එන අනුශිරා සාදලා ඒ අනුශිරා එක්වීමේ ශිරා සාදනවා. ඉතින් මේ පෙනහැලි යුගලෙන් දැන් පෙනහැල්ලට රුධිරය සංසරණය වෙන්නේ පුප්පුෂීය මහා ධමනියෙන්. එතකොට පෙනහැල්ලෙන් ආය නැවතත් හෘදය වෙතට රුධිරය ගෙන යන්න එපා. ඒ පෙනහැලි යුගලෙන් ආරම්භ වෙනවා පුප්පුෂීය ශිරා. ඒ පුප්පුෂීය ශිරා හෘදයේ තියෙන වම් කර්ණිකාවට තමයි විවෘත වෙන්නේ. පුප්පුෂීය මහා ධමනියෙන් පෙනහැලි වලට රුධිරය සංසරණය වුණාට පස්සේ ඒ පෙනහැලි වල තියෙනවා පුප්පුෂීය ශිරා කියලා නාල జాතියක්. ඒ පුප්පුෂීය ශිරා හරහා ආයත හෘදයේ වම් කර්ණිකාවට තමයි පෙනහැලි යුගලයෙන් එන රුධිරය සංසරණය වෙන්නේ. ඉතින් මේ හෘදයට ඉහළින් තියෙන ඉන්ද්‍රිය වලිනුයි
හෘදයට පහළින් තියෙන ඉන්ද්‍රිය වලිනුයි මේ හෘදයේ රුධිරය යවනවනේ අනෙක් ඉන්ද්‍රියන් වලට යවන්නේ සංස්ථානික මහා ධමනියෙන්. ඒ සංස්ථානික මහා ධමනියෙන් මේ පෙනහැලි ඇර අනිත් ඉන්ද්‍රියන් වලට රුධිරය සැපෙවුවාම හෘදයට ඉහළින් තියෙන ඉන්ද්‍රියන්ට රුධිරය සැපෙවුවාම හෘදයට නැවතත් ඒ රුධිරය එන්නේ උත්තර මහා ශිරාවෙන්. උත්තර මහා ශිරාවෙන් තමයි හෘදයට ඉහළින් තියෙන ඉන්ද්‍රියන්ට රුධිරය සැපෙවුවාම ඒ රුධිරය නැවතත් හෘදයට ගමන් කරන්නේ උත්තර මහා ශිරාවෙන්. ඒ වගේම තමයි හෘදයට පහළින් තියෙන ඉන්ද්‍රිය තියෙනවානේ. හෘදයට පහළින් තියෙන ඉන්ද්‍රිය වල රුධිරය සැපෙවුවාම මේ සංස්ථානික මහා ධමනිය හරහා ශිරාවකින් හෘදේ එන්න ඕනේ. ඒ හෘදයට රුධිරය ආයි මේ පහළ තියෙන ඉන්ද්‍රියයන්ගෙන් එන්නේ අදර මහා ශිරාවෙන්. ඉතින් මේ උත්තර මහා ශිරාවෙනුත් අදර මහා ශිරාවෙනුත් එන රුධිරය දකුණු කර්ණිකාවට තමයි විවෘත වෙන්නේ. දකුණු කර්ණිකාවට තමයි විවෘත වෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට පැහැදිලිනේ හෘදයෙන් පුප්පුෂීය මහා ධමනියෙන් පෙනහැලි වල රුධිරය සැපීම සිදු කරනවා. එතකොට පෙනහැලි වල තියෙන පුප්පුෂීය මහා ශිරාහාරා නැවතත් රුධිරය හෘදය වෙතට රැගෙන යනවා. ඊළඟට හෘදයෙන් අනෙක් ඉන්ද්‍රියන් වලට ගෙනියන්නේ සංස්ථානික මහා ධමනිය හරහා තමයි රුධිරය. ඊළඟට ඒ රුධිරය තියෙනවානේ අනෙක් ඉන්ද්‍රියන් වලට ගෙන යන හෘදයට ඉහළින් තියෙන ඉන්ද්‍රියන් වලින් මේ රුධිරය නැවතත් හෘදය වෙත ගමන් කරන්නේ උත්තර මහා ශිරාවෙන්. හෘදයට පහළින් තියෙන ඉන්ද්‍රියන් වලින් නැවතත් හෘදයට රුධිරය සැපයන්නේ අදර මහා ශිරාවෙන්. ඉතින් මේ හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන ධමනි තියෙනවානේ. ඒ ධමනි වල බිත්ති තියෙනවානේ. ඒ බිත්ති ඝනකම්ම තමයි පීඩලා තියෙන රුධිරය පීඩනයකින් යම්කිසි පීඩනයකින් ගමන් කරන්නේ අපේ ශරීරය තුළ. ඉතින් ඒකට ඔරොත්තු දෙන ලෙස මේ ධමනි වල බිත්ති ඝනකම්ම තමයි සෑදිලා තියෙන්නේ. මේ එතකොට මේ සැකසීයත්තේ රුධිරය පොම්බ කරන අවස්ථාවේ ඇතිවන අධික පීඩනයට ඔරොත්තු වේ. මම ඔයගලන්ට කිව්වනේ. ඒ වගේම තමයි මේ ධමනි ප්‍රත්‍යස්ත බවින් යුක්තයි. ඒ කියන්නේ ඇදෙන සුළු ප්‍රත්‍යස්තතාවය තියෙනවා. රුධිරයේ පීඩනයට ගමන් කරන ඒ ඝනකම බවක් තියෙන්න ඕනේ, ප්‍රත්‍යස්ත බවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මේ ඉන්ද්‍රියන්ගේ සිට රුධිරයට ගෙන යන්නේ ශිරාවලින්නේ. ඒ රුධිර පීඩනයේ සාපේක්ෂව අඩුයි. හෘදයෙන් අනෙක් ඉන්ද්‍රියන් වල රුධිරය ධමනි වලින් ගෙන යද්දී පීඩනය වැඩි. ඒකයි ඒ ධමනි වල බිත්ති ඝනක. ශිරාවලින්නේ නැවතත් හෘදයට රුධිරය එන්නේ. ඒ ශිරා මේ ධමනි වලට වඩා ඝනකමින් අඩුයි. ශිරාවල බිත්ති ඝනකමින් අඩුයි. ප්‍රත්‍යස්ත නැහැ. ධමනි ප්‍රත්‍යස්තයිනේ, ශිරා ප්‍රත්‍යස්ත නැහැ. හෘදය දෙසට විවෘත වෙලා තියෙන කපාට තමයි මේ පිහිටන්නේ ශිරා හරහා. එද මේ රුධිර කේශනාලිකා තියෙන්නේ. මම ඔයගලන්ට කිව්වා ධමනි බෙදෙනවා පිළිවෙලින් ධමනිකා වලට, ඊළඟට කේශනාලිකා වලටත් බෙදෙනවානේ මේ ඉන්ද්‍රිය තුලදී. ඉතින් මේ කේශනාලිකා වල බිත්තිය සෑදිලා තියෙන තනි සෛල ස්තරයෙන්. ඔයගොල්ලෝ මේ කරුණු මතක තියාගන්න ඕනේ විභාගෙට අහනවා. ඒ මහා ධමනිය හරහා රැගෙන යන මහා ධමනියනේ පුප්පුෂීය මහා ධමනිය හරහා පුප්පුෂීය හරි නැත්නම් සංස්ථානික මහා ධමනිය හරහා රුධිරය ගෙන යද්දී ඒ ඉන්ද්‍රිය තුලදී ඒක පිළිවෙලින් ධමනිකා වලටයි කේශනාලිකා වලටයි බෙදීම සිද්ධ වෙනවා. ඉතින් මේ කේශනාලිකා වල බිත්තිය සෑදිලා තියෙන්නේ තනි සෛල ස්තරයකින්. ඉතින් මේ කේශනාලිකා විහිදිලා තියෙන්නේ සෛල අතරින් නිසා මේ කේශනාලිකාව තුල රුධිරයේ වායු හා පෝෂණ සෛල වලට විසරණය වෙනවා. ඔයගලන්ගේ පොතේ තියෙනවා රුධිර කේශනාලිකාවල බිත්තිය සෑදිලා තියෙන තනි සෛල ස්තරයකින්. දැන් ඔයගොල්ලෝ ඒක දන්නවා. කේශනාලිකා වීදිලා තියෙන්නේ මේ සෛල අතරින් නිසා මේ රුධිරයේ තියෙන වායු වගේම පෝෂක සෛල වලට විසරණය වෙලා ඒ සෛල වලින් බැහැර කෙරෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය රුධිර මේ කේශනාලිකා තුළට විසරණය කරනවා. ඒකෙන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ මේ කේශනාලිකා විහිදිලානේ තියෙන්නේ. ඒ විහිදිලා තියෙන සෛල අතරින් කේශනාලිකාව තුල ඒ රුධිරයේ තියෙන වායු පෝෂක සෛල වලට විසරණය වෙනවා. සෛල වලට විසරණය වෙනවා. සෛල වලට විසරණය වුණාට පස්සේ ඒ සෛල වලින් බැහැර කෙරෙන ඒ පෝෂක වල තියෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය තියෙනවානේ. ඒ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය රුධිර කේශනාලිකා තුළට නැවතත් විසරණය වෙනවා. ඉතින් මේ ධමනි ශිරා සහ කේශනාලිකාවල ව්‍යුහය ඔයගලන්ගේ පොතේ රූප සරණකින් මේ විදිහට දක්වලා තියෙනවා. ඉතින් ඔයගලන්ට දැන් පැහැදිලි වෙනවනේ මේ ධමනි වල කාර්යයන් වගේම ශිරාවල කාර්යයන්, ඒ වගේම කේශනාලිකාවල කාර්යයන්.
ඒ කේශනාලිකා වලට ඒ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය දුන්නට පස්සේ නැවතත් රුධිරය හෘදය වෙත ගෙනියලා ඒ රුධිරය නැවතත් ඒ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය අයින් කරලා පිරිසිදු කරලා නැවතත් ඉන්ද්‍රියයන් වෙතට එන ඕක චක්‍රයක් වගේ තමයි සිද්ධ වෙන්නේ. ධමනි වලින් ඉන්ද්‍රියයන්ට රුධිරය සපයනවා. ඒ අවශ්‍ය රුධිරය ලබාගෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය නැවතත් හෘදය වෙතට එවලා ඒ හෘදයෙන් නැවතත් ඒ රුධිරය පිරිසිදු කරලා නැවතත් ඉන්ද්‍රියයන් වෙතට එනවා. ඕක චක්‍රයක් වගේ සිද්ධ වෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා මේ ධමනි ශිරාහා කේශනාලිකා යටතේ ඔයගොල්ලන්ගේ පොතේ තියෙන සියලුම කරුණු මම ඔයගොල්ලත් එක්ක සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ රුධිරයේ සංඝටක සහ ඒවායේ කෘත්‍ය පිළිබඳව. ඉතින් දැන් මම ඔයගොල්ලෝ රුධිරය කිව්ව ගමන් ඔයගොල්ලන්ට රතු පාට දියරයක්නේ මතක් වෙන්නේ ලේ වගේ. ලේනේ රුධිරය කියලා කියන්නේ. හැබැයි ඒකේ ද්‍රව කොටස තියෙන්නේ රුධිරය තුල 155ක් විතරයි. ද්‍රව විදියට ඒ තිබ්බට ලේ කියන්නේ රුධිරය 155ක් විතරයි ද්‍රව කොටස තියෙන්නේ. ඒ ද්‍රව කොටස අපි හඳුන්වනවා ඒ 155 කියන ද්‍රව කොටස රුධිර ප්ලාස්මය කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ඉතුරු 145ක් තියෙනවානේ. ඒ ඉතුරු 145 අපි හඳුන්වන්නේ දේහාණු කියලා. දැන් ඔයගොල්ලන්ගේ දැන් විභාගයට આવොත් රුධිරයේ 155 කොටස හඳුන්වන්නේ කුමන නමකින්ද කියලා රුධිර ප්ලාස්මයේ ද්‍රව කොටස. ඒ වගේම තවත් කොටසක් තියෙනවානේ ඉතුරු 145 ඒක අපි හඳුන්වන්නේ දේහාණු කියලා. ඉතින් මේ විදිහට අපිට රුධිරය ඔයගොල්ලන්ට මේ වගුවක් මේ chart එකක් දාලා තිනවා රුධිරය අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් දේහාණු කියලායි ප්ලාස්මය කියලායි. ප්ලාස්මය කියලා කියන්නේ මේ රුධිරයේ තියෙන ද්‍රව කොටස, දේහාණු කියලා කියන්නේ ඊටු 145 කොටස. ඉතින් මේ විදිහට මේ දේහාණු කියන 145 කොටස අඩංගු වෙලා තියෙන්නේ රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා. මම ඔයගලන්ට ඒවා පැහැදිලි කරන්න ඉදිරියට දැනට මේ chart එක මම ඔයගලන්ට පැහැදිලි කරන්නේ. ඒ වගේම අර ද්‍රව කොටස කියලා 155ක් තියෙනවනේ ප්ලාස්මය කියලා. ඒ ප්ලාස්මයේ තියෙන්නේ ජලයේ ද්‍රාව්‍යද වගේම ජලයේ අද්‍රාව්‍යද. ඉතින් ඔයගලන්ට පොතේ වැඩි දුරටත් කතා කරන්න තියෙන්නේ මේ දේහාණු පිළිබඳව. ප්ලාස්මය කියලා කියන්නේ ද්‍රව කොටසනේ. ඒක අපිට කතා කරන්න වැඩි දෙයක් නෑ. ජලයේ ද්‍රාව්‍යද ජලයේ අද්‍රාව්‍යද තමයි තියෙන්නේ. ඉතින් මේ රුධිර කඳාවක් අරගෙන ඒක අන්වීක්ෂයෙන් අපි නිරීක්ෂණය කළොත් එහෙම අපිට දේහාණු වර්ග 3ක් බලා ගන්න පුළුවන්. දේහාණු වර්ග 3ක් බලා ගන්න පුළුවන් මේ රුධිරේ. ඒ දේහාණු වර්ග 3 තමයි සුදු රුධිරාණු, රතු රුධිරාණු සහ පට්ටිකා. ඉතින් මේ රතු රුධිරාණු, සුදු රුධිරාණු රුධිර සෛල. හැබැයි මේ පට්ටිකා කියන්නේ රුධිර සෛල වල කැබලි. ඔයගොල්ලන්ට තේරෙනවනේ රතු රුධිරාණුයි සුදු රුධිරාණුයි කියන්නේ රුධිරයේ අඩංගු වෙලා තියෙන සෛල. හැබැයි පට්ටිකා කියලා හඳුන්වන්නේ ඒක දේහාණු වර්ගයක් තමයි. පට්ටිකා කියලා කියන්නේ මේ රුධිර සෛල කැබලි. රුධිර සෛලයක්ම නෙමෙයි පට්ටිකා කියලා හඳුන්වන්නේ රුධිර සෛල කැබලි. දේහාණු වර්ග 3යි රතු රුධිරාණුයි සුදු රුධිරාණුයි පට්ටිකයි. රතු රුධිරාණුයි සුදු රුධිරාණුයි කියන්නේ රුධිර සෛල. හැබැයි පට්ටිකා කියලා හඳුන්වන්නේ රුධිර සෛල නෙමෙයි රුධිර සෛල කැබලි. සම්පූර්ණ සෛලයක් නෙමෙයි සෛල කැබලි. ඉතින් මේ රුධිරයේ කෘත්‍ය ඔයගලන්ට දීලා තියෙනවා කොටස් 3ක් යටතේ දේහාණු 3 අනුව. රතු රුධිරාණු හඳුන්වලා තියෙනවා අපි බලමු ඔයගොල්ලෝ පොතේ. රුධිරයේ රතු පැහැයට හේතු වන හිමොග්ලොබින් වර්ණකය රතු රුධිරාණු තුල පිහිටයි. දැන් මේ රුධිරේ රතු පාටයිනේ ඒකට හේතු වෙන්නේ මේ හිමොග්ලොබින් කියන වර්ණකය. ඉතින් මේ හිමොග්ලොබින් කියන වර්ණකය නිසා තමයි මේ රුධිරේ රතු පාට. ඒ රතු රුධිරාණු තුළ තමයි මේ හිමොග්ලොබින් වර්ණකය පිහිටන්නේ. ඒ වගේම දේහ සෛල වලට අවශ්‍ය ඔක්සිජන් පෙනහළු වල සිට පරිවහනය කරනුවේ හිමොග්ලොබින් නැමැති මෙම ශ්වසන වර්ණකයේ මගිනි. ඉතින් දැන් මේ හිමොග්ලොබින් වර්ණකය අපේ ශරීරයට ඉතාමත් වැදගත්. මේ රුධිරයේ රතු පැහැයට හේතු වෙන්නේ මේ හිමොග්ලොබින් වර්ණකය නිසා දේහ සෛල වලට අවශ්‍ය ඔක්සිජන් පෙනහළු වල ඉඳලා රුධිරයට පරිවහනය කරන්නේ මේ හිමොග්ලොබින් කියන ශ්වසන වර්ණකය නිසා. ඉතින් ඒවා තමයි මේ රතු රුධිරාණු වල කෘත්‍ය. ඊළඟට තියෙන අපිට ඔයගොල්ලෝ පොතේ සුදු රුධිරාණු. රුධිරයට ඇතුළු වන ව්‍යාධි ජනකයන් විනාශ කිරීමෙන් සහ ප්‍රතිදේහ නිපදවීම මගින් සිරුරට ආරක්ෂාව සපයන්නේ සුදු රුධිරාණු මගින්. රතු රුධිරාණු වල කාර්යය රතු පැහැ පවත්වා ගැනීම සහ
ඒ දේහ සෛල වලට අවශ්‍ය ඔක්සිජන් පෙනහළු වල සිට පරිවහනය කිරීම. සුදු රුධිර අණු වල කාර්යය දැන් ව්‍යාධි ජනකයෙක් අපේ ශරීරයට ඇතුළු වුණොත් මේ ව්‍යාධි ජනකයා විනාශ කිරීම සහ ආරක්ෂාව සිරුරට ආරක්ෂාව සැපයීම සඳහා ප්‍රතිදේහ නිපදවීම. නියුට්‍රොෆිල, ඉයොසිනොෆිල, බේසොෆිල, වසාසෛල, මොනාසයිට කියලා සුදු රුධිර අණු වර්ග කිහිපයක් තියෙනවා. ඔයගොල්ලන්ගේ සුදු රුධිර අණු වලට උදාහරණ ඇහුවොත් ඒවා ලියන්න පුළුවන් වෙනවා. මොනවාද? නියුට්‍රොෆිල, ඉයොසිනොෆිල, බේසොෆිල, වසාසෛල වගේම මොනොසයිට. ඒවා තමයි සුදු රුධිර අණු වර්ග. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ රුධිර පට්ටිකා. මම කියන රුධිර පට්ටිකා කියන්නේ රුධිර සෛල නෙමෙයි. හැබැයි රතු රුධිර අණු, සුදු රුධිර අණු කියන්නේ රුධිර සෛල. රුධිර පට්ටිකා කියලා කියන්නේ රුධිර සෛල කැබලි. ඉතින් මේ සිරුරේ තුවාලයක් වුණාට පස්සේ ඒ තුවාලයේ සිද්ධ වෙච්ච ස්ථානයේ කැටි ගැසීම සිදු වෙන ඕගොල්ලෝ අත්දැකීමෙන් දන්නවනේ. ඒ රුධිරේ කැටි ගැසෙන්නේ රුධිර වාහනය වළක්වන්න. රුධිරේ ඉවතට ශරීරයෙන් පරිවහණය වීම වළක්වන්න. ඉතින් ඒ සඳහා දායක වන්නේ මේ රුධිර පට්ටිකා. සමහර වෛරස් ආසාදන වලදීද මේ රුධිර පට්ටිකා සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ බැසීමක් සිද්ධ වෙනවා. උදාහරණයක් ලෙස ඩෙන්ගු රෝගයේ මියුණ පෙන්වන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ අත්දැකීමෙන් මේක දන්නවා. ඔයගොල්ලන්ට තුවාලයක් සිද්ධ වුණාම ඒක ටික වෙලාවක් ඇද්දි රුධිරේ පරිවහණය වෙන්නේ නැතුව ඒ උඩින් අර මේ උඩින් තුවාලේ උඩින් නිකන් කැබලි වගේ රුධිරේ වාහනය වීම වළක්වන්න මේ ආවරණයක් වගේ සෑදෙනවා. ඒ ආවරණය තමයි අපි හඳුන්වන්නේ රුධිර පට්ටිකා කියලා. ඉතින් ඔයගොල්ලන්ට දැන් රුධිරේ කෘත්‍යයටදී රතු රුධිර අණු, සුදු රුධිර අණු, රුධිර පට්ටිකා ගැන මම ඔයගොල්ලත් එක්ක සාකච්ඡා කරා. රුධිර ප්ලාස්මය යටතේ පොඩි කොටසක් තියෙනවා පොතේ අපි ඒකත් කතා කරමු. මේ රුධිර ප්ලාස්මය කියලා කියන්නේ මම ඔයගොල්ලන්ට කිව්වනේ මේ රුධිරයේ ද්‍රව කොටස 100%ට 55ක් තියෙන ද්‍රව කොටස කියලා. ඉතින් මේ රුධිර ප්ලාස්මයේ ප්‍රධාන කෘත්‍යය වෙන්නේ ද්‍රව්‍ය පරිවහනය කිරීම. ඉතින් ද්‍රව කොටස මගින් සිද්ධ වෙන්නේ ද්‍රව්‍ය පරිවහනය සිදු කිරීම. ඒ සඳහා උදාහරණ කිහිපයක් ඕගොල්ලෝ පොතේ දීලා තියෙනවා. අපි බලමු කරුණු තුනක් යටතේ. ආහාර ජීර්ණයේ අන්තඵල, ಖನಿಜ ලවණ සහ විටමින් D සෛල දක්වා පරිවහනය කිරීම. සෛලවල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා මගින් නිපදවන බහිස්රාවීය ඵල, බහිස්රාවීය ඉන්ද්‍රියන් දක්වා පරිවහනය කිරීමත් මේ රුධිර ප්ලාස්මය හරහා තමයි සිද්ධ කරන්නේ. අවසාන වශයෙන් හෝමෝන, ප්‍රෝටීන්, එන්සයිම, වායු වර්ග අවශ්‍ය ස්ථාන කරා පරිවහනය සිද්ධ කරන්නේත් මේ රුධිර ප්ලාස්මය මගින්. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට රුධිරයේ සංඝටක කෘත්‍යය ඔයගොල්ලන්ට පැහැදිලි කරා ඔයගොල්ලන්ගේ පොතේ. ඉතින් ඔයගොල්ලන්ගේ පොතේ ඊළඟට අවසානයේට කතා කරන්න තියෙන්නේ රුධිර පාරවිලේනයයි රුධිර ශ්ලේෂණයයි. ඉතින් මම ඔයගොල්ලන්ට ඒක රූප සරහන දාලා පැහැදිලි කරන්නම් දැන්. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ රුධිර පාරවිලේනය ගැන. ඉතින් මේ රුධිර පාරවිලේනය කියලා අපි හඳුන්වන්නේ එක් පුද්ගලයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුට ශරීරගත කිරීම තමයි මේ රුධිර පාරවිලේනය කියලා අපි හඳුන්වන්නේ. මොකද්ද? එක් පුද්ගලයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුට ශරීරගත කිරීම රුධිර පාරවිලේනය ලෙස හඳුන්වයි. ඉතින් මේ රුධිරය ප්‍රදානය කරනු ලබන තැනැත්තා තියෙනනේ. ඒ කියන්නේ රුධිරය ගන්න තැනැත්තා නෙමෙයි. රුධිරය ඒ ගන්න තැනැත්තාට ලබා දෙන තැනැත්තා. ඒ කියන්නේ රුධිරය ප්‍රදානය කරනු ලබන තැනැත්තා දායකයා කියලාත් රුධිරය ශරීරගත කරගන්න. ඒ කියන්නේ රුධිරය ලබා ගන්න මේ කෙනා ප්‍රතිග්‍රාහකයා ලෙසත් හඳුන්වනු ලැබේ. ඉතින් ඔයගොල්ලෝ දැන් විභාගයට આવුවොත් රුධිර පාරවිලේ යනු කියලා, පාරවිලේනේ යනු කියලා එක් පුද්ගලයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුට ශරීරගත කිරීම තමයි මේ රුධිර පාරවිලේනේ කියලා හඳුන්වන්නේ. ඒ වගේම තමයි මේ රුධිරේ ප්‍රදානය කරනු ලබන තැනැත්තා දායකයා, රුධිරේ ශරීරගත කරගන්නා තැනැත්තා ප්‍රතිග්‍රාහකයා. ඉතින් මේ ඕනම කෙනෙක්ගේ රුධිරය දැන් මේ තවත් ඕනම කෙනෙක්ට දෙන්න පුළුවන්ද? ඕනම කෙනෙක්ට පාරවිලේනය කරන්න පුළුවන්ද? එහෙම බෑ. ඕනෑම කෙනෙකුගේ රුධිරය තවත් ඕනෑම කෙනෙකුට පාරවිලේනය කරන්න බෑ. මේ රුධිර පාරවිලේනයේදී ඉතාමත් වැදගත් මේ දායකයාගේ සහ ඒ කියන්නේ ලබා දෙන තැනැත්තාගේ සහ ප්‍රතිග්‍රාහකයා කියන්නේ ලබා ගන්නා තැනැත්තාගේ රුධිර ගැළපීම අත්‍යවශ්‍යයි. ඉතින් මේ හිදී රුධිර ඝන ගැළපීම වගේම අපි ඊළඟට කතා කරනවා මේකම පාරවිලේනයේ ඊළඟ කොටස රීසස් සාධකයක් ගැළපීම අත්‍යවශ්‍යයි. නැත්නම් එහෙම ඒ රුධිරයේ කැට ගැසීම සිද්ධ වෙනවා. නිකන් හරි රුධිර ඝන ගැළපෙන්නේ නැතුව හරි රීසස් සාධකයේ ගැළපෙන්නේ නැතුව හරි රුධිරය පාරවිලේනයේ සිද්ධ කළොත් එහෙම. ඉතින් දැන් මේ රුධිර ඝන ගැළපීම ගැන අපි ඊළඟට කතා කරමු. මේ රුධිර ඝන කොහොමද අපි බෙදලා තියෙන්නේ?
මේ රුධිර ඝන මේ රුධිර සෛල තුල අඩංගු වෙලා තියෙන ප්‍රෝටීන් සංඝටක අණුව. රුධිර සෛල තුල අඩංගු වෙලා තියෙන ප්‍රෝටීන් සංඝටක අණුව මේ රුධිරය ප්‍රධාන ඝන හතරකට බෙදෙනවා. ඒ ප්‍රධාන ඝන හතර තමයි A, B, AB සහ O කියලා අපි හඳුන්වන්නේ. ප්‍රධාන ප්‍රෝටීන් සංඝටක අණුව රුධිරයේ බෙදෙන ප්‍රධාන ඝන හතර. ඉතින් මේ දායකයා කියන ලබා දෙන තැනැත්තා සහ ප්‍රතිග්‍රාහකයා ලබා ගන්නා තැනැත්තා අතර රුධිර ඝන ගැලවීම සිදුවන ආකාරය මම දැන් ඔයගොල්ලන්ට මේ වගුවකින් දාලා තියෙන්නේ. ඉතින් අපි මේ වගුව බලමු. ඉතින් මේ දායකයා දීලා තියෙනවා, ප්‍රතිග්‍රාහකයා දීලා තියෙනවා, රුධිර ඝනක් දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඒ රුධිර ඝනයේ තියෙන දායකයට A ඝනයට දෙන්න පුළුවන් රුධිරය. හැබැයි B ඝනයට දෙන්න බෑ. AB ඝනයට දෙන්න පුළුවන්, O ඝනයට දෙන්න බෑ. එතකොට B රුධිර ඝනයේ තියෙන කෙනෙක්ට A රුධිර ඝනයේ තියෙන කෙනෙක්ට දෙන්න බෑ. B රුධිර ඝනයේ තියෙන කෙනෙක්ට දෙන්න පුළුවන්. AB රුධිර ඝනයේ තියෙන කෙනෙක්ට දෙන්න පුළුවන්. හැබැයි O රුධිර ඝනයේ තියෙන කෙනෙක්ට දෙන්න බෑ B රුධිර ඝනයට. ඒ වගේම තමයි AB රුධිර ඝනයට දෙන්න පුළුවන් රුධිරේ A ඝනයට දෙන්නත් බෑ, B ඝනයට දෙන්නත් බෑ. AB ඝනයට විතරයි AB ඝනයට රුධිරය දෙන්න පුළුවන්, O ඝනයටත් දෙන්න බෑ. ඒ වගේම රුධිර ඝනය O තියෙන මේ පුද්ගලයන්ට A ඝනයටත් රුධිරය දෙන්න පුළුවන්, B ඝනයටත් රුධිරය දෙන්න පුළුවන්, AB ඝනයටත් දෙන්න පුළුවන්, O ඝනයටත් දෙන්න පුළුවන්. මේ O රුධිර ඝනයේ තියෙන අයට මේ AB O කියන රුධිර ඝන තියෙන ඕනම කෙනෙකුට රුධිරය පාරවිලේනය කරන්න පුළුවන්. ඒ දායකයාට හැකියාව තියෙනවා. ඉතින් මේ වගුවේ තිබ්බ ගැළපීම් වලට අනුව දැන් ඔයගොල්ලන්ට AB ඝනය ගැනයි O ගැනයි පොඩි දල අදහසක් එන්න ඇති. AB රුධිර ඝනයේ තියෙන කෙනෙකුට ප්‍රතිග්‍රාහකයට ඕනෑම රුධිර ඝනයක් ගැලපෙනවා. ඒ කියන්නේ AB රුධිර ඝනයේ තියෙන කෙනාට ඔයගොල්ලෝ වගුවේ බලුවොත් එහෙම A ඝනයටත් රුධිරය දෙන්න පුළුවන්, B ඝනයටත් රුධිරය දෙන්න පුළුවන්, AB ඝනයටත් දෙන්න පුළුවන්, O ඝනයටත් දෙන්න පුළුවන්. ඒ කියන්නේ AB ප්‍රතිග්‍රාහකයා වුණාම අර රුධිර ඝන හතරෙන්ම තියෙන අය ඕනෑම කෙනෙකුට දායකයා වෙලා AB ඝනයට රුධිරය ලබා දෙන්න පුළුවන්. ඒක නිසා අපි AB ඝනයේ තියෙන පුද්ගලයෝ හඳුන්වනවා සාර්ව ප්‍රතිග්‍රාහකයා කියලා. කියන්නේ ඕනෑම රුධිර ඝනයකේ රුධිරය ලබා ගන්න පුළුවන් AB ඝනයේ තියෙන පුද්ගලයෙකුට. ඒ වගේම තමයි O ඝනයේ තියෙනවානේ. O රුධිර ඝනයේ තියෙන අයෙකුගේ රුධිරය ඕනෑම ප්‍රතිග්‍රාහකයෙකුගේ රුධිර ඝන සමග ගැලපෙනවා. AB ඝනයේ තියෙන අයට ඕනෑම AB O කියන රුධිර ඝන තියෙන පුද්ගලයෝ ඕනෑම දායකයෙක්ගෙන් රුධිරය ලබා ගන්න පුළුවන් AB ඝනයේ තියෙන අයට. ඒ වගේම තමයි O රුධිර ඝනයේ තියෙන අයට AB O කියන ඕනෑම රුධිර ඝන තියෙන පුද්ගලයෙකුට රුධිරය ලබා දෙන්න පුළුවන්. ඒක නිසා ඒ O කියන රුධිර ඝනයේ තියෙන පුද්ගලයෝ අපි හඳුන්වනවා සාර්ව දායකයා කියලා. ඉතින් දැන් මේ වගුවේ තිබ්බ ඝන ගැලපීම් වලට අනුව තව ඔයගොල්ලෝ පොතේ සටහනක් තියෙනවා. A දායකයා, ප්‍රතිග්‍රාහකයා A සහ AB. ඒ වගේම තමයි B තමයි දායකයා, B දායකයා, ඒ වගේම තමයි ප්‍රතිග්‍රාහකයා B සහ AB. ඒ වගේම AB දායකයා වුණාම ප්‍රතිග්‍රාහකයා AB. ඒ වගේ තමයි දැන් මම ඔයගොල්ලන්ට කිව්වේ O දායකයා වුණාම ප්‍රතිග්‍රාහකයෝ ඉන්නවා හතර දෙනාම A, B, AB සහ O කියලා. ඉතින් මේ රුධිර පාරවිලේනට මේ ඝන විතරක් ගැලපුණාම ඇද්ද? මේ රුධිර පාරවිලේනයට මේ ඝන ගැලපීම පමණක් වැදගත් වෙන්නේ නැහැ. ඝන ගැලපීමට යටත්ව මේ රීසස් සාධකය කියලා දෙයක් තියෙනවා. ඒ රීසස් සාධකයක් ගැලපෙන්න ඕනේ. නැත්නම් අනිවාර්යයෙන්ම රුධිරය පාරවිලේනය කරාට පස්සේ මේ රීසස් සාධකය ගැලපෙන්නේ නැතුව රුධිරය කැටි ගැසීම සිද්ධ වෙනවා. ඉතින් මේ කිසියම් පුද්ගලයෙකුගේ රුධිරය රීසස් සාධකයේ සහිත නම් RH පොසිටිව් ලෙසද රීසස් සාධකයේ රහිත වේ නම් RH නෙගටිව් ලෙසද හැඳින්වේ. ඉතින් මේ රීසස් සාධකයේ සහිත ප්‍රතිග්‍රාහකයන්ට රීසස් සාධකයේ සහිත හා රහිත රුධිරය ගැලපෙන අතර රීසස් සාධකයේ රහිත ප්‍රතිග්‍රාහකයන්ට ගැලපෙන්නේ රීසස් සාධකයේ රහිත රුධිරය විතරයි. ඉතින් ඒක ගැන හඳුනා ගන්න ඕගොල්ලෝ පොතේ වගුවක් දීලා දෙනවා. අපි බලමු. රීසස් සාධකයේ පොසිටිව් දායකයට රීසස් සාධකයේ ධන ප්‍රතිග්‍රාහකයට, ඒ කියන්නේ පොසිටිව් ප්‍රතිග්‍රාහකයට විතරයි රුධිරය ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම කිව්වොත් එහෙම RH ධනයට දෙන්න පුළුවන්, RH ධනයට විතරයි, RH ඍණයට දෙන්න බෑ. හැබැයි RH ඍණයට RH ධනයටත් දෙන්න පුළුවන්, RH ඍණයටත් දෙන්න පුළුවන්. ඒ කියන්නේ රීසස් සාධකයේ පොසිටිව් අයට
දෙන්න පුළුවන් රුධිරේ රීසස් සාධකයේ පොසිටිව් අයට විතරමයි. රීසස් සාධකයේ නෙගටිව් අයට දෙන්න බෑ. හැබැයි රීසස් සාධකයේ නෙගටිව් අයට රීසස් සාධකයේ ධන අයටත් රීසස් සාධකයේ ඍණ අයටත් ලබා දෙන්න පුළුවන්. ඒකත් තව සටහනක් දීලා තිනවා ඔයගොල්ලෝ පුතේ මේ රීසස් සාධකයේ ඍණ අයට රීසස් සාධකයේ ඍණ සහ ධන දෙගොල්ලන්ටමත් රීසස් සාධකයේ ධන අයට රීසස් සාධකයේ ධන අයට විතරක් ලබා දෙන්න කියලා පෙන්වන්න සටහනක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ රුධිර පාරවිලේනයේදී රුධිර ඝනය වගේම රීසස් සාධකයේ කියන කරුණු දෙකම ගැලපීම අනිවාර්යයි. ඉතින් මේ යම් පුද්ගලයෙකුගේ ලේ වර්ගයේ ලෙස සලකුණු ලබන්නේ මේ රුධිර ඝනය සහ රීසස් සාධකය යන දෙකේ එකතුව. නිදසුන් ලෙස ඔයගොල්ලෝ පුතේ දීලා දෙනවා මේ විදිහට මේ A positive, A negative, B positive, B negative, AB positive, AB negative, O positive, O negative කියන මේ රුධිර ඝන ටික තමයි මේ පුද්ගලයන්ට තියෙන්නේ. ඉතින් මේ රුධිර ඝන හා රීසස් සාධකයේ ගැලපුණාට මේ රුධිර පාරවිලේනයක් සදා රුධිරය ප්‍රදානය කිරීමට ඒ දායකයට කියන්නේ රුධිරය ලබා දෙන තැනැත්තාට සුදුසුකම් ලෑස්තුවක් තියෙනවා මේ ජාතික ලේ දීමේ සේවය මගින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ රුධිරය ප්‍රදානය කරන්නෙක් උනා ලේ පරිත්‍යාග කරන්නාගේ ප්‍රකාශය නිවැරදිව පුරවා ඉදිරිපත් කිරීම අනිවාර්යයි. ඒ අනිවාර්ය ඒ පුරවා ඉදිරිපත් කළාට පස්සේ තමයි මේ රුධිරය ලබා දෙන්න පුළුවන්. ඒ ලබා දෙීමේ ආකෘතියක් මම ඔයගොල්ලන්ට දැන් මේ දාලා තියෙනවා ස්ක්‍රීන් එකේ. ඉතින් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ රුධිර ශ්ලේෂණය ගැන. ඉතින් මේ රුධිර ශ්ලේෂණය කියලා හඳුන්වන්නේ පාරවිලේනය කළ රුධිරය. ඒ කියන්නේ අපි දැන් එක් දායකයෙක්ගෙන් ප්‍රතිග්‍රාහකයාට රුධිරය ලබා දීම ඒ ක්‍රියාවලිය තමයි පාරවිලේනය. ඉතින් මේ පාරවිලේනය කළ රුධිරය ප්‍රතිග්‍රාහකයාගේ දේහය තුළදී කියන්නේ ලබා ගත්ත තැනැත්තාගේ ප්‍රතිග්‍රාහකයාගේ දේහය තුළදී කැටිති බවට පත්වීම රුධිර ශ්ලේෂණය ලෙස හැඳින්වන්නේ කියලා තමයි තියෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලන්ගේ විභාගයට આવුවොත් එහෙම රුධිර ශ්ලේෂණය යනු කියලා පාරවිලේනය කළ රුධිරය ප්‍රතිග්‍රාහකයාගේ දේහය තුළදී කැටිති බවට පත්වීම තමයි මේ රුධිර ශ්ලේෂණය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ දායකයාගේ හා ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ඝන නොගැලපීම මම ඔයගොල්ලන්ට කිව්වනේ කලින් අර රුධිර පාරවිලේනය කරද්දි පාරවිලේනය කියන කොටස පැහැදිලි කරද්දි දායකයාගේ හා ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ඝන නොගැලපීම නිසා රුධිර ශ්ලේෂණය සිදුවේ. ඉතින් මම අර කලින් කොටසෙදිත් ඒක කිව්වනේ. ඉතින් මේ තුවාලයක් සිදුවීමෙන් හරි නැත්නම් රක්තපාතයක් හේවත් ඒ කියන්නේ අභ්‍යන්තර රුධිර වහනයක් සිද්ධ වෙද්දී ඒ රුධිර වහනය වැළැක්වීමටත් මේ රුධිරය කැටි ගැසීම සිද්ධ වෙනවා. හැබැයි ඒ අවස්ථාවේදී රුධිරය කැටි ගැසීම ආරක්ෂක ක්‍රියාවලියක්. හැබැයි එම යාන්ත්‍රණය නෙමෙයි මේ රුධිර ශ්ලේෂණයේදී සිද්ධ වෙන්නේ. මේ රුධිර ශ්ලේෂණයේදී සිද්ධ වෙන යාන්ත්‍රණය ඊට වඩා වෙනස්. ඉතින් මේ තුවාලයක් සිදු වුණ අවස්ථාවකදී රුධිර වාහිනිය බිඳී ගිය ස්ථානයේ රුධිර පට්ටිකා බිඳ වැටීමෙන් සිදුවන රසායනික ක්‍රියාවලියක් මගින් තමයි රුධිර කැටිය සාදන්නේ. ඉතින් මේ රුධිර කැටිය මගින් තවදුරටත් රුධිරය වාහනය වීම නවතිනවා. ඉතින් අපිට මේ රුධිර සංසරණ පද්ධතිය මනා ලෙස පවත්වා ගන්න අනුගමනය කළ යුතු යහපත් පුරුදු කිහිපයක් තියෙනවා. ඔයගොල්ලෝ පොතේ අපි බලමු. මේ රුධිර සංසරණ පද්ධතිය මනා ලෙස පවත්වා ගන්න සැහැල්ලු මනසකින් ජීවත් වීම අනිවාර්යයි. ඒ වගේම සිරුර වෙහෙස වෙන කාර්ය හෝ කායික ව්‍යායාම වල නිතිපතා යෙදෙන්න ඕනේ. යහපත් ආහාර පුරුදු මගින් ඒ කියන්නේ BMI ප්‍රශස්ත මට්ටමක පවත්වා ගන්න ඕනේ. ඒ කියන්නේ සිරුරේ උස බර අනුපාතය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගන්න ඕනේ. අපි ලුණු භාවිතය අඩු කරන්න ඕනේ. රුධිර පීඩනයේ දියවැඩියාව වැනි තත්ත්ව පාලනය කරගන්න ඕනේ. එළවලු පළතුරු වැඩියෙන් ආහාරයට ගන්න ඕනේ. තෙල් සහිත ආහාර පාලනයකින් වගේම ගන්න ඕනේ. වගේම දුම් වැටි මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන්න ඕනේ. ඒ වගේම තමයි හෘදයාබාධ, අධිරුධිර පීඩනයේ දියවැඩියාව කියන රෝග සඳහා පවුලේ වෙන කාට හරි කියන්නේ පවුල් ඉතිහාසයක් තියෙනවා නම් වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ කරුණු ඒ යහපත් පුරුදු අනුගමනය කිරීමෙන් අපිට අපේ රුධිර සංසරණ පද්ධතිය මනා ලෙස පවත්වා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මේ පාඩමේ සියලුම කරුණු ඔයගොල්ලත් එක්ක සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේ යාළුවන්ටත් දැනගන්න share කරන්න. ඉතින් මගේ YouTube channel එකත් එක්ක දිගට ප්‍රතිදින ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා.